සමහරලාට අම්මලට දරුවව කන්ට්‍රෝල් කරගන්න බැරි අවස්ථා එනවා. මේ කුඩා දරුවන්ගේ කේන්තිය කියලා කියන්නේ හරියට නිකන් ප්‍රෙෂර් කුකරයක් වගේ. ගොඩක් අම්මලට තියෙන ප්‍රශ්නයක් තමයි සර් දැන් කාලේ දරුවෝ ඉක්මනට කේන්ති ගන්නවා. ඒගොල්ලන් ඉක්මනට තරහ ගන්නවා. මම දැකලා තියෙනවා සමහරලාට අම්මලට දරුවව කන්ට්‍රෝල් කරගන්න බැරි අවස්ථා එනවා. සර් මොකක්ද ඒකට හේතුව? මේ කුඩා දරුවන්ගේ කේන්තිය කියලා කියන්නේ හරියට නිකන් ප්‍රෙෂර් කුකරයක් වගේ. ප්‍රෙෂර් කුකර් එකේ මොකද වෙන්නේ? පීඩනය වැඩි වුණාට පස්සේ විසිල් එකක් එනවනේ. හොඳ විසිල් එකක් එනවා. එතකොට දරුවන්ගේ කේන්තිය වෙලාවේදී දෙමව්පියෝ කට වහගන්න, කෑ ගහන්න එපා. දැන් මං ගහනවා ආයේ කෑ ගැව්වොත් වගේ ඒවා කියන්න කිව්වොත් මොකද වෙන්නේ? හරියට නිකන් අර ප්‍රෙෂර් කුකර් එකට පීඩනය වැඩි වෙලා විසිල් එක ගහන එන වෙලාවේ ඒ විසිල් එක අතින් වහනවා වගේ වැඩක් තමයි වෙන්නේ. එහෙම කරොත් මොකද වෙන්නේ? අර ප්‍රෙෂර් කුකර් එක පුපුරලා යනවා. ඉතින් ඒ වගේ තමයි දරුවන්ට ඒ වෙලාවට බැනලා ගහලා හරියන්නේ නැහැ. ඒක කරන්න ඕනේ එයාට කේන්තිය ආවට පස්සේ පොඩි වෙලාවක් නිශ්ශබ්දව ඉඳලා එයාව තේරුම් අරගෙන ඒ කේන්තිය එයාගෙන් අයින් වුණාට පස්සේ චුට්ටක් එයාත් එක්ක කතා කරලා බලන්න ඕනේ. ඇයි ඔයා කේන්ති ගත්තේ කියන එක. එහෙම කතා කරලා කේන්ති ගන්න එක ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි කියන එක දරුවන්ට පැහැදිලි කරලා දෙනවා නම් ඒක දිගු කාලීනව කේන්තිය අවම කරගන්න, කේන්තිය අඩු කරගන්න ලොකු හේතුවක් වෙනවා. චරිත්ගිමාන් විභාගයට ජීවිතයට ජයගෙනෙන සොඳුරු ඇදුරා.